අදත් අයි වීඩියෝත් එක එකතුලා ඉන්නවා හැමෝම සුවදසක් කියලා පිළිගන්නවා. අද අපි බලමු ගොඩක් අය කියනවානේ ග්‍රැෆික් ඩිසයින් කරද්දී මට වරදිනවා කියලා. ඒ වරදින්නේ ඇයි? වරදින ඒවා කොහොමද අපි හදාගන්නේ? වරදින්න නැතුව කොහොමද වැටි දිගටම කරගෙන යන්නේ? ඒ විදිහට අපි අපිට එන ප්‍රශ්න ඔක්කොම විසඳගන්න කොහොමද කියලා බලමු. එහෙනම් ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා වීඩියෝ එක ගැන කතා කරමු. එහෙනම් අපි යන් ඉන්ට්‍රෝ එකට. හරි එහෙනම් වීඩියෝ පටන් ගමු. හැමදාම කියනවා වගේ අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. Net Academy YouTube channel එක subscribe කරන්න. බෙල් අයිකන් එක තෝල් දාලා තියාගන්න. අපි අලුතෙන් වීඩියෝ ටියුටෝරියල් වලට ඒකට notification එකක් ඉදිරියට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් පටන් ගමු වීඩියෝ එක. ඔයාලා දන්නවා අපේ site එක. අපේ site එක අපි අලුතෙන් හදපු site එක. මේකේ link එක මම පාර description එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහලා බලන්න. ඔයාලට පුළුවන් මේ category එකකට ආවට පස්සේ graphic design help ebook කියලා. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන graphic design mistake series කියලා. ඊට පස්සේ ඔයාලට මේක කියව ගන්න පුළුවන්. සමහර විට මේවා ඉස්සරහට ඉංග්‍රීසියෙන් වැටෙයි මේ පොඩි ප්‍රශ්න ටිකක් ඉඳලා. ඒත් මේ PDF එකක්වත් ඉංග්‍රීසියෙන් නෙවෙයි ඔයාලට සිංහලෙන් සම්පූර්ණ කියවන්න පුළුවන් වෙන හදලා තියෙන්නේ. මේ විදිහට lesson දැනට දාලා තියෙනවා. lesson 12ක් දාලා තියෙනවා. ඒ 12ම ඔයාලට බලලා දැනට ඉගෙන ගන්න පුළුවන් graphic design mistake මොන වගේ එකද වෙන්නේ. ඒ වගේම මගහර ගන්න කොහොමද ඒව ඔක්කොම බලාගත්ත හැකි. ඉස්සරහට තව මිස්ටේක් يعني හදාගන්න ඔයාලට වැරදි අඩුපාඩු හදාගන්න ඒවා ටිකක් අපි කියලා දෙනවා. තවත් ඊබුක් ටිකක් එන්න තියෙනවා. ඔක්කොම ඊබුක් 25ක් තියෙනවා අපි හදලා. ඒ ටිකත් අප්ලෝඩ් කරනවා මම ඉන්නේ. දැනට 20ක් අප්ලෝඩ් කරලා තියෙන්නේ. හැබැයි මේ කැටගරි කියන එකට දාලා තියෙන්නේ තාම 12යි. ඒක අද රෑවේදී අපි හදලා ෆික්ස් කරලා ඔයාලට මෙතන 20ම වැටෙන විදිහට හදලා දෙන්න. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ පළවෙනි ආකාරයට view කෙනේ. මුලින්ම මම ඔයාලට කියන්නේ 20ම හොයන්න එපා මුලින්ම. පළවෙනි එක මුලින්ම කියවලා ඉන්න. මෙතන view and download කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ පාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙම පහළට එද්දි ස්ක්‍රෝල් කරන් එද්දි මෙතන තියෙනවා download free guide කියලා. මෙතන තියෙනවා download free guide PDF කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙන්නේ. පිටු 10 15 ගොඩාක් අමාරු වෙන මේ තියෙන පොඩි ඒවා තියෙන්නේ. එක පිටුවක් දෙකක් වගේ තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ගිහිල්ලා Google Drive එකෙන් PDF එකක් විදියට. නැත්නම් ඔයාලට පුළුවන් මේම ස්ක්‍රීන් එකෙන් බලාගෙන කියවලා ඉගෙන ගන්න. ඒ වගේ ගොඩක් මේ මිස්ටේකින් වෙන තැන් අපි දාලා තියෙනවා මේකට. මේ පහලට ඇදුවට ඔක්කොම බලාගත්ත හැකි. ඔයාලට මේ විදියට ඕනනම් මිස්ටේක් හදාගත්ත හැකි. තව එකක් තමයි අපි YouTube channel එකේ තියෙන ඔක්කොම ටියුටෝරියල් දාලා ඒක බලන්න පුළුවන්. මේ තියෙන මේ site එකෙන් ඔයාලට ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන්. මෙතන පහලට ආවට පස්සේ තියෙනවා 0 to hero කියලා අපේ graphic design free tutorial set එක. නැත්තම් ඔයාලා මේ category කෙනකට ඇවිල්ලා graphic design course කෙනෙක් ක්ලික් කරාට පස්සේ ඒකත් එතනම බලාගත්ත හැකි. ඔයාලා අපේ Nifty Academy YouTube channel එකට WhatsApp channel එකට ඒවට join වෙලා නැත්තම් මේවෙන් join වෙන්න පුළුවන්. මේ මෙතන subscribe views කියන තැනින් ඒ ටිකට join වෙන්න පුළුවන්. මේකේ ඔයාලට හැමදේම තියෙනවා. මේක ගැන වීඩියෝ මම කලින් කරලා තියෙනවා. ඔයාලා ඒක බලන්න. ඒ කිරනවා මේකේ වැඩ ටික වෙන්නේ. ඔයාලට මේක නොතේරෙන තැනක් තියෙනවා නම් මේකෙනුත් බලලා ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට මැසේජ් එකක් දාන්න. නැත්තම් මේ සයිට් එකේ හරි කමෙන්ට් එකක් දාලා තියන්න අනිවාර්යෙන් අපි රිප්ලයි කරනවා. ඒක නිසා බය නැසුව ඔයාලා මැසේජ් දාන්න, කමෙන්ට් දාන්න ඕනයක් කරන්න. අපි ඔයාලට හැමෝටම රිප්ලයි කරන්න පුළුවන් ඉක්මනට. ඒ වගේ ඔයාලට වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා ෆික්ස් කරගෙන හදාගෙන ඉදිරියට යන්න. මොකක් කරවලක් තියෙනවා අනිවාර්යෙන් අපි කන්ටැක්ට් කරගන්න. එහෙනම් අදට අපි මේ වීඩියෝ නවත්තනවා. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වෙනද වගේ ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් වැදගත් වුණා නම් ඔයාලා යාළුවෝ ඉන්නවා නම් එයාලටත් බලන්න ෂෙයා කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක දිගටම සෙට්ලා ඉන්න. එහෙනම් අදට අපි මෙහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.